ඔයාලා දන්නවද සිංහලෙන් කෑවා කියලා කියන මේ එකම එක අතීත කාල වචනය හීබ්‍රු භාෂාවට එනකොට ආකාර 9කට වෙනස් වෙනවා කියලා. කවුද කෑවේ කියන කෙනා අනුව මේ වචනය වෙනස් වෙන්නේ මේ විදිහට. මම කෑවා නම් අකල්ති. ඔයා කෑවා කියලා කියන්න පිරිමි කෙනෙක් නම් අකල්තා. ගැහැණු කෙනෙක් නම් අකල්ත්. ඔහු කෑවා නම් අකල්. ඇය කෑවා නම් අක්ලා. අපි කෑවා නම් අකල්නු. ඔයාලා කෑවා කියන්නේ පිරිමි අයට නම් අකල්තෙම්. ගැහැණු අයට නම් අකල්තෙන්. ඔවුන් කෑවා කියලා කියනවා නම් පොදුවේ කියන්නේ අක්ලු. මේ වචන සියල්ලම හැදලා තියෙන්නේ එකම එක ලස්සන රටාවකටයි. දැනටමත් හීබ්‍රු භාෂාව ඉගෙන ගන්න ඔයාට හීබ්‍රු භාෂාවෙන් ඕනෑම අතීත කාලේ ක්‍රියාපදයක් පහසුවෙන් හදාගන්න මේ රටාව දැනගන්න channel එක subscribe කරලා තියාගන්න.